අපි සාදුනාදයක් සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස පංචමානි භික්ඛවේ ථානානි අබින්හං පච්ච වෙක්ඛි තබ්බානි අපේ එක විහාරස්ථානයේ වැඩ ඉන්න අපේ සුනන්දහාමුදුරන් වහන්සේ ඒ වගේම අපේ සෝමානන්ද හාමුදුරුවෝ පොඩි හාමුදුරුවෝ ඇතුළු ගරුතර මහා සංඝරත්නයන් අවසරයි සදහතර වාසනාවන්ත පින්වත්නි අපි මේ වෙලාවෙත් කරගන්නේ අද උදව්පුර පොහොය දවසේ උදෑසන ධර්ම දේශනාව සිද්ධ කරන්නටයි මේ ධර්ම දේශනාව සිද්ධ කර ගැනීමේ අරමුණු හැටියට දායකත්වයේ සපයන්නේ උතුරුමුණුවල පදිංචි ආර්.එම්. හේමලතා මණිකේ මහත්මිය අරමුණ හැටියට අයුනික සෙහන්යා දියණියගේ 5 වෙනි උපන්දිනයට ආශිර්වාද සඳහා ඒ වගේම පිටරට රැකියාවේ නියුතු අමිත් එරන්ද පුතණුවන්ට සහ පවුලේ හැමදෙනාට සෙත් ප්‍රාර්ථනා කිරීමත් මියගිය කරවිත ස්වාම පුරුෂයාත් ඒ වගේම මිලාන් සංඝ බෑනාට ඒ වගේම අපේ පන්සලේ බලංගොඩ මේදානන්දා විදාන අපේ නායක මහේපාණන් වහන්සේට සහ නමින් මියගිය සියලු දෙමාපියන් ඇතුළු හැමදෙනාට පින් අනුමෝදන් කිරීමත් ඒ වගේම රණවිරුවන්ට මියගිය රණවිරුවන්ට පින් ප්‍රාර්ථනා කිරීමත් කියන අරමුණු සහිතව තමයි මේ ධර්ම දේශනාව පවත්වන්නට අරමුණු කරන්නේ. ඉතින් අද පොහොය දවසේ වැදගත්කම ඔබ හැමදෙනාම දන්න නිසා පොහොය වැදගත්කම ගැන විශේෂයෙන් කරුණු මතක් කරන්නට අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. උදෑසන කාලයේදී පොහොය වැදගත්කම ගැන අපේ සුනන්දහාමුදුරුවෝ කරුණු පැහැදිලි කරන්නට ඇති. ඉතින් මම මේ වෙලාවේදී ඔබට ධර්මානුශාසනාව පැවැත්වීම සඳහා මාතෘකා කරගන්නේ අපේ බුදුහාමුදුරුවෝ දේශනා වදාළ ඊටාම වටිනා සූත්‍ර ධර්මයක්. මේ සූත්‍ර ධර්මයේ තුලින් අපට බුදුහාමුදුරු කියලා දෙනවා දේශනාවට වදාරනවා ගිහි අයෙකු විසින් වේවා ඒ වගේම ස්ත්‍රී කෙනෙක් විසින් වේවා පුරුෂයෙකු විසින් වේවා ඒ වගේම පැවිදි භාවයටපත් උතුමන් වහන්සේ නමක් විසින් වේවා නිතර සිහි තබා ගන්න ඕන කරුණු 5ක් ගැන බුදුහාමුදුරු දේශනා කළා. නිතරම මතකයේ තබා ගන්න ඕන නිතර මෙනෙහි කරන්න ඕන කරුණු 5ක්. ඒ කරුණු 5 ගැන තමයි මම අද ධර්ම දේශනාව ඔබට පවත්වන්නට බලාපොරොත්තු වෙන්නේ. මේ කරුණු 5 ගැන මම මාතෘකා කරගැනීමට තවත් විශේෂ හේතුවක් තමයි මේ නුදුරු කාලයේදී අපි විශාල ඛේදවාචකයකට මුහුණ දීලා ඉන්න ජාතියක්. ඉතින් ඒ නිසා අපිට බුදුහාමුදුරුවෝගේ ඉගැන්වීම මේ පවත්නා තත්වයට
ගලප ගන්නට සුදුසු සූත්‍රයක් නිසා තමයි මේ කරුණු පහ ගැන මම ධර්මානුශාසන පවත්වන්නට අදහස් කළේ. ඒ නිසා අපි බලමු මේ කාරණා පහ මොනවද කියලා. බුදුහාමුදුරු දේශනා කොට වදාරන මේ සූත්‍රය බුදුහාමුදුරෝ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න තැනදී තමයි මේ සූත්‍ර දේශනාව පවත්වන්නේ. කොහොමද සූත්‍රය පටන් ගන්නෙ? පංචමානි භික්කවේ ඨානානේ අබින්නම් පච්ච වෙක්කි තබ්බානි. මහණෙනි, නිතර සිහි කරන්න ඕන කාරණාවන් පහක් තියෙනවා. ඊට පස්සේ පැහැදිලි කරනවා ඒ කාරණා පහ තවදුරටත් බුදුහාමුදුරු පැහැදිලි කරනවා කාවිසින්ද මේ පහ පුහුණු කරන්න ඕනේ, සිහි තබා ගන්න ඕනේ කියලා. එතකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා ඉත්‍යාවා පුරිසේනවා ගහට්ටේනවා පබ්බචිතේනවා. මෙන්න මේ කාරණා පහ මතකයේ තබා ගන්න ඕන හැම විටම ස්ත්‍රී කෙනෙක් වෙන්න පුළුවන්. පුරුෂ කෙනෙක් වෙන්න පුළුවන්. ගිහි කෙනෙක් වෙන්න පුළුවන්. පැවිදි උතුමෙක් විසින් වෙන්න පුළුවන්. මේ එතකොට මේ හතර දෙනානේ අපේ සමාජයේ නියෝජනය කරන හතර දෙනා ස්ත්‍රී කිව්වට පස්සේ දේශ කාල ભેද ಜಾති කිසිවක් නැතුව ස්ත්‍රී කියන වචනයට හැම කෙනෙක්ම ස්ත්‍රී වර්ගයාම අයත් වෙනවා. පුරුෂේනවා කියවට පස්සේ අය ලංකාවෙන් අය වෙන්න පුළුවන්, පිට රටේ ඉන්න අය වෙන්න පුළුවන්, මුළු ලෝකයේම ජීවත් වෙන පුරුෂයන් කියන අය. ගහට්ටේනවා කියලා කියන්නේ ගිහි අය. ඒ කියන්නේ පැවිදි භාවයටපත් නොවි ගිහි ධර්මයේ පංචශීලයේ රකින්න අය. එතකොට මේ ගිහි කෙනෙක් විසින් වේවා ඊට අමතරව ලෝකයේ ජීවත් ගිහි කියලා පස්සේ ගත්තට පස්සේ අපි දන්නවා ලෝකයේ පැවිදි භාවයට නොපැමිණි ඕනෑ තරම් අය ඉන්නවා. ඊට පස්සේ පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ පබ්බජිතේනවා. පැවිදි අය විසින් වේවා. එතකොට පැවිදි උතුමන් වහන්සේලා ලෝකේ පුරාම හැම තැනම වැඩ ඉන්නවා. එතකොට මේ හැම දෙනා විසින්ම නිතර සිහි කරගන්න ඕන කාරණා පහක් බුදුහාමුදුරු දේශනා කළා. ඔන්න දැන් බලමු කාරණා පහ මොකක්ද කියලා. කතමානි පංච. මහණෙනි, මෙන්න මේ කාරණා පහ තමයි මතකේ තියාගන්න ඕන. පළවෙනි එක. ජරා ධම්මෝමි ජරං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බා. පළවෙනිම කාරණාව තමයි ජරා ධම්මෝමි මම වියපත් වීම, වයසට යෑම, දි รา පත් වීම, මෝරා යෑම, ශාරීරික විපර්යාසය. ඒ කියන්නේ මේ වියපත් වීම කියන එක, ජරා ධර්මය කියන එක උරුම කරගත්තු කෙනෙක් කියන එක හිතන්න ඕනේ හැමදාම. ඔන්න පළවෙනි කාරණය. මම වයසට යන කෙනෙක්, සරලවම කියනවනම් මම වයසට යන කෙනෙක්. මම වියපත් භාවයටපත් වෙන කෙනෙක්. මම වියපත් භාවයටපත් වෙනවාය කියන එක හැමදාම මෙනෙහි කරන්නේ. අබින්නම් කියලා පාලි භාෂාවෙන් කියන්නේ නිතර කියන එක. මම වයසට යන කෙනෙක් කියන එක සිහිපත් කරගන්න ඕන පළවෙනි කාරණාව. දෙක. ව්‍යාධි ධම්මෝමි ව්‍යාධින් අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බා. මම ලෙඩ රෝග ව්‍යාධිය උරුම කරගත්තු කෙනෙක්. මම ව්‍යාධියටපත් වෙන කෙනෙක්. මම ලෙඩ වෙන කෙනෙක් කියන එක නිතර සිහිය තබා ගන්න ඕන, නිතර මතක් කරගන්න ඕන. නිතර නිතර හිතන්න ඕන, නිතර නිතර කල්පනාවට ගන්න ඕන, නිතර නිතර අනුස්මරණය කරන්න. මම ලෙඩවීමට භාජනය විය හැකි කෙනෙක්. මේ මොහොතේ නිරෝගීව ඉන්න පුළුවන්. නමුත් ඕනෑම විටක ශනිකව ලෙඩ වෙන්න පුළුවන් කෙනෙක්. ඒ නිසා මම ව්‍යාධි ධර්මය හිමි කරගත්තු කෙනෙක්. සහ ව්‍යාධි ධර්මයට බඳුන් වන කෙනෙක් කියන එක දෙවැනි කාරණය හැටියට මතක තියාගන්න කියලා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරා. ඊළඟට බලමු තුන්වෙනි කාරණා. තුන්වෙනි එක තමයි මරණ ධම්මෝමි මරණං අනතීතෝති අබින්නම් පච්චවෙක්කි තබ්බා. මම මරණයටපත් වෙන කෙනෙක්. මරණ ධර්මය මට උරුමය කියන එක නිතර සිහි කරන්න කියලා කියනවා. කලින් කලට නෙවෙයි බුදුහාමුදුරුවෝ කලින් කලට දේශනා කරපුවක් තියෙනවා. ඒ තමයි කාලේන කාලං
කියලා බුදුහාමුදුරු වචනේ කලින් කාලේ මෙන්න මේවා හිතන්න ඕන කියලා කියනවා. බුදුහාමුදුරු එහෙම දේශනා කරපු කාරණාවක් තියෙනවා. නමුත් මේ කාරණා පහ ගැන බුදුහාමුදුරු කියන්නේ අභින්නා. නිතරම මෙනෙහි කරන්න ඕනේ කියලා. තුන්වෙනි කාරණාව. 4. සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ ති අභින්නා පච්චේකිතව. මම ආසා කරන මම කැමති වන මම ප්‍රිය උපදවන සියලු දේවල් මා ආස කරන ඇලුම් කරන ස්නේහය දක්වන කැමැත්ත දක්වන සියලු දේ නානා භාවෝ විනා භාවෝ විවිධත්වයට වෙනස් වීමට විපර්යාසයටපත් වෙනවා කියන එක මතක තියාගන්න කියලා කියනවා. ඔන්න 4 වෙනි කාරණාව. දැන් බුදුහාමුදුරු පැහැදිලි කරනවා 5 වෙනි කාරණාව. කම්මස්ස කෝම්මේ කම්මදායාදෝ කම්මයෝනේ කම්මබන්දු කම්මපටිසරණෝ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපකං වා තස්ස දායාදෝ භවිස්සාමි තී අභින්නම් පච්චේකිතා. මම කර්මය හිමි කරගත්තු. ඒ කියන්නේ මා කරන දෙහි උරුම කරු වෙන්නේ මමමයි. හොඳ වේවා නරක වේවා. කම්මස්ස කෝම්මේ කම්මදායාද මම කර්මයේ දායාද කරගන්න කෙනෙක්. ඒ කියන්නේ මම කරන දේ හිමි කරුවා අන්‍යතර පිටස්තර කෙනෙක් නෙවෙයි. මමමයි. කර්මයේ උරුමකරු මමමයි. කර්මයේ ස්වාමීත්වය අයිතිකරු මමමයි කියලා හිතන්නේ කියලා පැහැදිලි කරනවා. ඒ වගේම කම්ම යෝනි මම කර්මයෙන් උපන් කෙනෙක්. ඒ කියන්නේ කර්මයේ පදනම්ව තමයි මගේ හැමදේම සකස් වෙන්නේ කියන එක. ඊට පස්සේ කම්ම බන්දු මගේ යහළුවක් නෑ ඥාතිවරයා වෙන්නේ කර්මයෙන්ම. ඒ කියන්නේ තමන් කළ කියන දේ පූර්ණ වාක්‍යෙම තමන් වෙත එනවා කියන එකයි මේක. ඊට පස්සේ කම්ම පටිසරණ මට තියෙන මම කර්මයේ පිළිසරණ කර ඇති කෙනෙක්. ඒ කියන්නේ මම හොඳ දේ කරොත් මට හොඳ දේ ප්‍රතිපාක හැටියට ලැබෙනවා. මා නරක දේ කරොත් නරක දේ මාට ලැබෙනවා කියන එක විශ්වාස කරගන්න කියලා පැහැදිලි කරනවා. ඊට පස්සේ යම් කම්මං කරිස්සාමි කල්යාණං වා පාපක මම හොඳ දෙයක් හෝ පවිතු දෙයක් හෝ කියන මේ දෙකෙන් එකක් මගේ අතින් කෙරෙනවා නම් තස්ස දායාදෝ භවිස්සා ඒ හොඳ නරක දෙකේම දායාද කරු වෙන්නේ මමමය කියන එක හිතන්නේ කියලා පැහැදිලි කරනවා. ඔන්න ඔය කියපු කාරණා පහ බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා හැමදාම හැම විටම සිහි තබා ගන්න ඕන කාරණා පහක් හැටියට. එතකොට දැන් ඊළඟට බලමු බුදුහාමුදුරුවෝ නිකම්ම මේ කාරණා පහ දේශනා කරේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා ඊළඟට ඇයි මේ කාරණා පහ නිතර නිතර හිතන්න ඕන කියන එකට පදනම. දැන් නිකම් බුදුහාමුදුරුවෝ කාරණා පැහැදිලි කරන මහණෙනි මේ දේ මතක තියාගන්න ඕන කියනවට වඩා එතනින් එහාට කියලා ඊට හේතුව පැහැදිලි කරනවා ඉතාම හොඳට. ඒ කාරණා පහ මතක තියාගන්න ඕන ඇයිද කියන එක පැහැදිලි කරනවා ඊළඟට ඊට හේතුව. ඔන්න ඊළඟට පළවෙනි හේතුව පැහැදිලි කරනවා ජරා ධම්මෝ ජරං අනතීතෝ අභින්නම් පද. මම වයසට යන කෙනෙක් කියලා කියන එක නිතර මෙනෙහි කරන්න කියන්නේ මහණෙනි මෙන්න මේ හේතුව නිසා. ඒ හේතුව තමයි අපි ඕනෑම කෙනෙකුට තරුණ අවධියක් තියෙනවා. බොහෝම ශාරීරිකව සක්‍රිය මානසිකව සක්‍රිය හොඳ තරුණ යොම්බන කාලයක් අපිට තියෙනවා. මේ තරුණ අවධිය තියෙනකොට හැම කෙනෙකුටම නුවණැස පහළ වෙන්නේ නැහැ. තමන්ගේ කායික වාචසික මානසික කටයුතු කුසල පැත්තටම දියුණු කර ගන්න ඕනේ කියලා අදහසක් එන්නේ නැහැ. මේ තරුණ භාවයට කියනවා යොබ්බන මදේ කියලා. යෞවන මදේ. ඒ යෞවන භාවයෙන් මදේටපත් වුණාට පස්සේ මිනිස්සු මුලා වෙනවා. කියන්නේ හොඳ නරක නොපෙනී යනවා. කල යුතු නොකල යුතු දේ තේරුම් ගන්න බැරුව අතරමං වෙනවා. තරුණ භාවයේ පදනම් කරගෙන ආන ප්‍රකාර වැඩි කටයුතු කරනවා කායිකව වාචිකව සහ මානසිකව. ඒ නිසා බුදුහාමුදුරු පැහැදිලි කරනවා යම් කිසි කෙනෙක් මේ ජරාවටපත් වෙනවා වයසටපත් වෙනවා කියන නිතර මෙනෙහි කරනවා නම් අර තරුණ මදය ටික ටික ශ්‍රේ වෙලා යනවා. ඒ තරුණ මදයෙන් අයින් වෙනකොට ටික ටික නැති වෙලා යනකොට නැති කරගන්න උපායක් තමයි මේ මම වයසට යනවා කියන හිතන එක. තාරුණ්‍යයේ ඉන්න අයට මේක කල්පනාවට එන්නේ නැහැ. තරුණ භාවය
අර මුලාවටපත් වෙලා ඒක අභිභවාගෙනවා අර ධර්මයට යහා. ඒ තාරුණ්‍යය නිසා ඇතිවන වැරදි ආකල්ප සහ මුලාව නිසා ගොඩාක් අපේ අතින් කායික වාසික මානසිකව අකුසල කෙරෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුහාමුදුරු පැහැදිලි වෙන කෙනෙක් මම වයසට යනවා කියන එක නිතර හිතනකොට එයාට අවස්ථාවක් නැහැ වැරදි කටයුතු කරන්න. අර යෞවන භාවයේ මත්වීම කියන එක යොබ්බන මදේ කියන එක ඉස්සරහට එන්න තියෙන එක මේක හිමීට අඩු වෙලා කුඩි වෙලා යනවා. ඒතකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ යෞවන භාවයෙන් මත් නොවි ඉන්නට නම් ඊටාම ගැඹුරින් ජීවිතය දකින්නට නම් මම ලෙඩවන කෙනෙක් මම වයසට යන කෙනෙක් කියන එක නිතර හිතන්න කියලා කියනවා. වයසට යනවා කියලා හිතනකොට කල්පනාවට එනකොට අර තමන් නොමග යන ගතිය අඩු වෙලා යනවා. කායික වාසික වැරදි කර්ම කරන දෙන අවස්ථාව අඩු වීගෙන යනවා. ඒ නිසා බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ ජරා ධම්මෝ ජරා අනිත්‍යත අබින්නම් පද. මම වයසට යන කෙනෙක් කියන එක ගැන හිතනකොට යෞවන මදේ තුනී වෙලා යනවා. මදේ නිසා යෞවන භාවය නිසා සිතින් කයින් වචරින් කෙරෙන්න තියෙන අකුසල් නොකර ඉන්නට මගක් අවස්ථාවක් සැලසෙනවා. ඒ පදනමින් තමයි කියන්නේ වයසට යනවා කියන එක හිතන්න කියන එකෙන් කෙරෙන්නේ තමන්ම රැකගන්න උපායක් කියලා. ඊට පස්සේ බුදුහාමුදුරු පැහැදිලි කරනවා දෙවැන්න. ඒ තමයි ව්‍යාධියටපත් වෙනවා කියන කීීමේ පදනම තමයි හිතන්න කියලා කියන එකේ පදනම තමයි ලෙඩ වෙනවා කියලා හිතනකොට මිනිස්සු නිරෝගීව ඉන්නකොට මුලාවටපත් වෙනවා. ඒකට කියනවා ආරෝග්‍ය මදය කියලා. නිරෝගී භාවයෙන් ඉන්නකොට තමන් හිතනවා මම ශක්තිමත් මම ලෙඩ වෙන්නේ මම බොහොම දීර්ඝායුෂ තියෙන කෙනෙක් මම කියන එක තුල අර මුලාවටපත් වෙලා නිරෝගී භාවය නිසා අර තීන්දුව తీරන ගන්නා තැන්වලදී ගැඹුරු තීන්දුව తీරන ගන්න හැකියාවක් ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට අර ආරෝග්‍ය මදි ඉදිරිපත් වෙලා තමයි තීන්දුව తీරන ගන්න. ඒ මදයෙන් මත් වෙලා ගන්න තීන්දුව ධර්මයට ගැලපෙන්නේ නැහැ. ධර්මයත් එක්ක එකට යන්නේ නැහැ. ඒ නිසා යෞවනත්වයේ වගේම නිරෝගීකමත් මිනිස්සු නොමග යවන්න හේතුව. ඉතින් කෙනෙක් ඒ නොමග යවන හේතුව වන නිරෝගී භාවය ගැන අදිදක්ෂයෙකුෙන් නොසිතා මම ලෙඩ වෙන කෙනෙක් කියන එක කල්පනාවට ගන්නවා නම් එයාට හැකියාව තියෙනවා ව්‍යාධි මේ ආරෝග්‍ය මදේ නැති කරගෙන ඒ මදේ නිසා නොමග යන්න තියෙන හේතුව නැති කරගන්න පුළුවන්. ඒකයි බුදුහාමුදුරෝ දෙවෙනි කාරණේ හැටියට මම ලෙඩ වෙන කෙනෙක් කියන එක හිතන්න කියලා කිව්වා. දැන් බුදුහාමුදුරෝ ඊළඟට දේශනා කොට වදානවා තුන්වෙනි කාරණාව. ඒක තමයි මරණ ධම්මෝමි මරණං අනිත මම මරණයටපත් වෙන කෙනෙක් කියන හිතන්න කීමේ පදනම. ඒකේ වදන බුදුහාමුදුරෝ දේශනා කොට වදානවා සමහරුන්ට ඇති වෙනවා ජීවිත මදය කියලා එකක්. ජීවිත මදය කියලා කියන්නේ තමන්ගේ ජීවිතය පිළිබඳව අනිශ්චිත විශ්වාසයක් තියාගෙන මම සදාතනිකයි මට තව ගොඩක් කල් ජීවත් වෙන්න කල් තියෙනවා මට විපත් වෙන්නේ නැහැ මගේ ජීවිතය හරිම ශක්තිමත් එහෙම අර ජීවිතය පිළිබඳව අධිතක්ෂීරුවෙන් ගැඹුරින් නොසිතා තීන්දුව తీරන ගන්නවා ජීවිතයකට කියනවා ජීවිත මදය කියලා. තමන්ගේ ජීවිතය පිළිබඳව අධිතක්ෂීරුවෙන් සිටීම. ඒ කියන්නේ මරණයටපත් වෙන්නේ නැහැ කියන සංකල්පය ඔළුවට එනවානේ ජීවිතය ගැන අවධානය වැඩි යොමු කරන්න ගත්තා. එතකොට මොකද බුදුහාමුදුරේ දේශනා කොට වදානවා ඒ නිසා කෙනෙක්ගේ අතින් අකුසල කෙරෙන්න තියෙන අවස්ථා වැඩි. ඒ ජීවිතය ගැන මට ඕනෑම දෙයක් කරන්න පුළුවන් තත්ත්වෙ මං ඉන්නේ කියන වැරදි සිතුවිල්ල ඇති කරගන්නවා. නමුත් මරණයටපත් වෙන කෙනෙක් කියලා හිතනවා නම් එයාට කිමීට ඉබේම ශික්ෂණයක් ඇති වෙන අතුලාන්තේ මානසිකව කායිකව ඒ වගේ ප්‍රඥාව ගැඹුරින් දියුණු වෙනවා. මගේ මේ ජීවිත මදේ කියන එක මම ඉදිරිපත් කරගන්න ඕනේ නැහැ කිසිම තැනක. ඊට වඩා මම යථාර්ථවාදීව ජීවිතය දිහා බලන්න ඕන කියන ඇහැ පහළ වෙනවා යා. දර්ශනය යාතුල ඇති වෙනවා. ඒක නිසා බුදුහාමුදුරුවෝ පැහැදිලි කරන්නේ මම මරණයටපත් වෙනවා කියන එකේ හිතීමේ වාසිය තමයි ජීවිත මදේ නිසා වැරදි මඟට යන්න තියෙන අවස්ථාව සහ මුලින්ම
අඩු වීගෙන යනවා. සේවලා යන්නට අවස්ථාව සැලසෙනවා. ඒතර ඕනෑවට වඩා ජීවිතය ගැන බලාපොරොත්තුවක් තියාගැනීමේ අවස්ථාවල ඊට වඩා ගැඹුරින් යථාර්ථවත් දැකීමේ පුරුද්දය හරහා ඇති වෙනවා. ඊළඟට බුදුහාමුදුරු පැහැදිලි කරනවා හතරවෙනි කාරණාව ඒ තමයි සබ්බේහි මේ පියේහි මනාපේහි නානා මම ආසා කරන මම ඇලුම් කරන මම කැමති වන හැමදේම විනාශයටපත් වෙනවා විපර්යාසයටපත් වෙනවා විපරීත භාවයටපත් වෙනවා කියන මේ අනිත්‍ය ධර්මතාවය. ඒ කියන්නේ තමන් ඇලුම් කරන හැමදේම මේ විදිහට හැමදාම පවතින්නේ නැහැ. ඒකට භෞතික සම්පත් වෙන්න පුළුවන්. ඕනෑ තරම් තමන් සන්තකව පරිහරණය කරන වස්තු පිළිබඳව මිනිසුන්ට අප්‍රමාණ ඇලීමක් තියෙනවා. ඒ ඇලීම නිසා ඒ අය තුල තව තවත් රාගය සහ ආශාව තමයි වැඩි දියුණු වෙන්නේ. එතකොට තමන් ගැඹුරින් හිතනවා නම් මා ප්‍රිය කරන ඇලුම් කරන ආශා කරන දේවල් විපරීත භාවයට වෙනස් වීමට අනිත්‍යතාවයට පත් වෙනවා කියන ගැන හිතීමේදී එයාට අර වස්තුන් පිළිබඳව සම්පත් පිළිබඳව ගේ දොර වස්තු හිමිකම් පිළිබඳව තියෙන ආශාව නිසා මුලාවටපත් වෙන්නේ. එයා ගැඹුරින් මේ දේ දැකලා අත්හැරීමට සූදානම් අවබෝධ ඇති කෙනෙක් බවට පත් වෙනවා. ඒක තමයි හතරවෙනි කාරණාව. දැන් ඒ කාරණාව එහෙම ඉතින් අපිට සෑහෙන වැදගත් මේ මෑත කාලීන සිදුවෙච්ච ඛේදවාචක දිහා බලද්දී අපි දන්නේ නැහැ ඉතින් කොයිතරම් අය ධර්මයේ පුහුණු කරලා තිබුණාද කොයිතරම් අවබෝධ මට්ටමක හිටියද කියන ඊට අපිට ලේසිම දේ තමයි අපි හැම දෙයකම සූදානම් පිට ඉන්නේ. හතරවෙනි කාරණාව ඊළඟ බුදුහාමුදුරු පැහැදිලි කරනවා පස්වෙනි කාරණාව කම්මස්ස කෝම්මි කම්මදායති මම කර්මය ස්වාමියා කරගත්තු කෙනෙක්. ඒ කියන්නේ කර්ම මම කරන හොඳ නරක දෙකේම හිමිකරු මාමය අන්නයක නොවේ. ඒ හිමිකරුවා මමයි කියලා හිතනකොටම එයා කොයිලස කිව්වත් කාය දුස්චරිතේ හැසිරෙන්නේ නැහැ. වචී දුස්චරිතේ දෙන්නේ නැහැ. මනෝ දුස්චරිතේ දෙන්නේ නැහැ. අන්න ඒ නිසා කර්මය ගැන හිතනකොට දුස්චරිතේ ඉබේම නවතිනවා. ඔය කියන්නේ අර කර්මයේ ස්වාමීත්වය කර්මයේ හිමිකරුවා තමන්ම කියලා නොහිතනකොට තමන් ඕනෑම වැරද්දක් කරන්න පෙළඹෙනවා. ලැජ්ජා බය අභිමාන තත්ත්ව නැති වෙලා යනවා. ඒක නිසා මොකද කරන්නේ කර්මයේ ගැන හිත කර්මයේ ස්වාමීත්වයේ එහෙම නැත්නම් කර්මයේ හිමිකරුවා මමයි කියලා හිතනකොට කොයි ලෙසකින්වත් කායිකව වැරද්දක් කරන්නට කෙනෙක් කෙලෙන්නේ නැහැ. ඒ වගේම මානසිකව වැරද්දක් කරන්නත් පෙළඹෙන්නේ නැහැ. ඒ වගේම වාචිකවත් කායිකවත් මානසිකවත් දුෂ්චරිතයෙන් වළකින්න අවස්ථාවක් තමයි මම කර්මයේ හිමිකරුවා මමයි කියලා හිතන එක. කර්මය අනුන් පිට පටවන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒතර බුදුහාමුදුරු පැහැදිලි කරන මේ පස්වෙනි කාරණාව හැටියට මේ කර්මය මම ස්වාමි කරගත්තු කෙනෙක්, හිමි කරගත්තු කෙනෙක්, මේ අයිතිකරු කරගත්තු කෙනෙක්, කර්මයට වග කියන්නා මමයි කියලා හිතනකොටම අර කාය දුස්චරිතය, වචී දුස්චරිතය, මනෝ දුස්චරිතය තමන් තුළින් සේ වෙලා යනවා. එතකොට මෙන්න මේ කාරණා පහ බුදුහාමුදුරු දේශනා කොට වදාරන්නේ මිනිසුන්ගේ මේ ගත වෙන මිහිපිට ජීවිතය, සාමාන්‍ය ලෞකික ජීවිතය දිහා ගැඹුරු දැක්මකින් යුතුව ජීවිතය පාලනය කරගන්න තමයි මේ කාරණා පහ පැහැදිලි කරන්නේ. ඉතින් ඒකට හොඳ උදාහරණ කතාවක් කියන්න. මේ මෑත භාගයේදී අපි ඇමරිකාවේ පන්සලේ ඉන්නකොට පාංශුකූලයක් වුණා සිංහල නෝන කෙනෙක් නැති වුණා ආහාරයක් කුසි වෙලා. ඒ ආහාරය තමයි එයා සිංහල ජාතික කෙනෙක් එයා මෙක්සිකන් ජාතික අයගේ මේ පොඩි සලාඩ් එකක් ආහාරයක් එළවලු සලාදයක් ගන්න කියලා තමයි ජීවිතේ නැති වුනේ. ඉතින් එදා අපේ ලංකාවේ කට්ටිය වගේම සුදු අය ගොඩාක් දෙනෙක් ඇවිල්ලා හිටියා පාංශුකූලයට. ඇවිල්ලා ඉඳලා හිටියට පස්සේ උදා පාංශුකූල දවසේ අපිට තමයි ආගමික වැඩ කටයුතු පන්සලේ හාමුදුරුවෝ තමයි කරන්න තිබ්බේ. ඉතින් මේක කරන වෙලාවේදී ඔන්නේ කාරණා පහ ගැන කාරණාවන් මම පැහැදිලි කරා. ඉතින් අර සුදු අය කවදාවත් මේ කාරණා දැනගෙනවත් අහලවත් හිතලවත් තිබුණේ ඒගොල්ලෝ ගොඩාක්
මේ ජීවත්වන ජීවිතයට ගොඩාක් ඇලුම් කරගෙන මේ එදිනදා ජීවිතය සතුටින් තියාගෙන ලෞකිකත්වයට බැඳිලා ඉන්න අය තමයි ගොඩාක් බටහිර සහ යුරෝපීය අයගේ ලක්ෂණ. ඉතින් මේ කාරණා පහ දැනගත්තට පස්සේ සමහරෙක් අපි හොයාගෙනම පන්සලට ඇවිල්ලා භාවනා කරන්න ගත්තා. ඒ වගේම සාකච්ඡා කරන්න ගත්තා. බොහෝම උනන්දුවෙන් මේ කාරණා පහ ගැන ඒගොල්ලෝ හිතන්න ගත්තා. මොකද ඒගොල්ලෝ ජීවිතේ කවදාවත් මේ අහලා තිබුණෙත් නෑ. අපේටම ඕන තරම් බණ අහන්න අවස්ථා ලැබෙනවා. ඉතින් ඒගොල්ලන්ට මේ අපූර්ව හැඟීමක් ඇති වුණා බුදුහාමුදුරන්ගේ ඉගැන්වීම ගැන. මෙහෙම දර්ශනයක් ඉගැන්වීමක් ලෝකේ තියෙනවනේ කියන සන්තෝෂය ඇයට ඒගොල්ලෝ කවදාවත් මේවා අපි අහලා තියෙන දේවල් නෙවෙයි. හරිම සතුටුයි. මේ වගේ ඉගැන්වීමක් අපි අනුගමනය කරනකොට දැනගන්න ලැබෙන්නේ කියලා ඒගොල්ලෝ බොහොම සන්තෝෂයටපත් වෙනවා. I think මේ කියන්නේ බුදුහාමුදුරන් ඉගැන්වන්නේ මේ කාරණා පහෙන් අපිට වටිනා පණිවිඩය තමයි මේ ජීවිතයේ තියෙන తాවකාලික භාවය වටහා ගන්න එක. සහ අපි කරන කියන දේවල් වලට අපිම වග කියා ගන්න එක. මේ දෙකෙන්ම මොකද්ද වෙන්නේ? අපි තුලින්ම ස්වයං ශික්ෂණයක් ඇති වෙනවා. අපි වැරදි නොකර ඉන්න තැනට අපිව සකස් වෙනවා. අපි තුලින්ම ස්වයං කායික ශික්ෂණයක් ඇති වෙනවා. මානසික ශික්ෂණයක් ඇති වෙනවා. වාචික ශික්ෂණයක් ඇති වෙනවා. මේ කාරණා නිතර අපි මෙනෙහි කරනකොට ඕනෑම විපත්තියක් අපි ඉස්සරහට ආවට පස්සේ අපිට ඒ විපත්තිය මගහැරින්න හෝ විපත්තියට අපි අකමැත්තෙන් උනා මුහුණ පාන වෙච්ච දවසක අපිට බය වෙන්න දෙයක් නැහැ. මොකද අපි ධර්මය ගැන කලින් දැකලා අහලා තියෙනවනේ, පුහුණු කරලා තියෙනවනේ. ඒ නිසාම මේ කාරණා ගැන අපි නිතර හිතනකොට මේ අපේ ධර්මයේ තියෙනවා ඉගැන්වීමක් කර්මය ගැන පැහැදිලි කරන තැනදී ආචින්න කම්ම කියන. ආචින්න කම්ම කියලා කියන්නේ මේ ගොඩාක් අපි දන් දෙන අය ඉන්නේ හැමදාම දන් දීලා අපි ආමුදුරනේ අවුරුදු 50ක් 60ක් දන් දුන්නා. එහෙම මේ අර නිතර කාලයක් පුරාවටම එක පින්කමක් හරි එක ධර්මයක් හරි පුරුදු කරනකොට ඒ පුරුදු වෙච්ච ධර්මය තක්ගල තමන්ගේ මනසට එනවා තමන් අවසාන මොහොතේදී. ඒකට කියන්නේ ආචින්න කම්ම කියලා. කලක් එක දිගටම සිල් ගත්තා නම්, එක දිගටම භාවනා කරා නම්, එක දිගටම ධර්මයේ මොකක් හරි එක කාරණාවක් පුහුණුවට ගත්තා නම් ඒක ඉබේම ඇසිල්ලෙන් තමන්ගේ ඉදිරියට එනවා තමන් විපත්තියකට මුහුණ පාන තැනකට. ඒ නිසා මේකට හොඳ පළපුරුද්දක් හොඳ කාරණා මේ කාරණා පහ ගැන අපි හිතනකොට ඒක ආචින්න කර්මයක් බවට පත් වෙන්න පුළුවන්. බය වෙන්න දෙයක් නැහැ. මේ වගේ විපත්තිකර අවස්ථාවන් වලදී අපිට ඒ වෙලේ සිහි කර ගන්න හරි කාරණාවක් තියෙන්න ඕනේ නේද? එහෙම හිතනකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා ඊළඟට මේ කාරණා පහ හිතීමේදී කුසල පැත්තෙන් මොකද්ද අපිට සිදුවෙන ප්‍රතිපාක ගැන ඊළඟට මේ සූත්‍රයේම පැහැදිලි වෙනවා. ඒ තමයි අපි දැන් වයසට යනවා, ලෙඩ වෙනවා, මියදෙනවා, අපි ඇලුම් කරන ආසා කරන වස්තු ආදිය, සම්පත් ආදිය විනාශ වෙන්න පුළුවන්, අනිත්‍යතාවයට බඳුන් වෙන්න පුළුවන්, ඒ වගේම නැති වෙලාම යන්න පුළුවන්, ඒ වගේම කර්මයේ හිමිකරුවා වෙන්නේ මමයි කියලා මෙහෙම හිතනකොට බුදුහාමුදුරු පැහැදිලි කරනවා තමන් ළඟ තියෙනවනේ අපි ලෞකික ලෝකේ ජීවත් වෙන අය හැටියට අපි සන්තකව තියෙනවා සංයෝජන 10ක්. දස සංයෝජන ගැන ඉගෙන තියෙනවානේ. එතකොට මේ දස සංයෝජන කියලා කියන්නේ සංසාරයට බැඳ තබලා තියෙන බැඳුම් ටික. මේ සංසාරය තුළ අපි බැඳලා ඉන්නේ මෙන්න මේ බැඳුම් නිසා. මොනවද? කාමච්ඡන්ද, ව්‍යාපාදය, ඒ වගේම සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස, කාමච්ඡන්ද, ව්‍යාපාද, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිච්ඡ. මේ 10න් තමයි අපි සංසාරය තුල බැඳිලා ඉන්නේ. එතකොට මේ දස සංයෝජන වලින් බැඳිලා ඉන්න කෙනා සංසාරයෙන් ආත්මෙදින නම් මේ සංයෝජන ලියන්න ඕන. සංයෝජන කියලා කියන්නේ මේ සංසාරයට සත්වයා බැඳ තබාගෙන ඉන්න අකුසල. එතකොට මේවා අනුසය වශයෙන් අපිට තියෙනවා. අපි කාලයක් පුරාම සංසාරේ පුරුදු කර තැම්පත් වෙච්ච කාරණාදී අපි පස්සෙන්ම මේවා අකුසල හැටියට සංයෝජන හැටියට ඒ නිසා තමයි අපි මිනිස් විවිධ ආත්ම භාවවල උපදින්නේ. ඉතින් බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා මේ ජරාවටපත් වෙනවා, ලෙඩ වෙනවා, මියදෙනවා, මම ආසා කරන ඇලුම් කරන සියලු සම්පත්
වස්තු ප්‍රිය කරන මිනිස් අපි ආසා කරන ප්‍රිය වස්තුන් වෙන මේ වස්තුන් කියලා ගත්තට පස්සේ මිනිස්සු වෙන්න පුළුවන් ස්ත්‍රීන් වෙන්න පුළුවන් තමන් කැමති දේවල්. ඒ හැම දෙයක්ම විනාශයටපත් වෙනවා කියලා හිතනකොට ඒ වගේම කර්මය මම දායාද කරගත්තු කෙනෙක් මම කරන කල්යාණංවා පාප කරනවා. හොඳ දේකෝ නරක දේකෝ හිමිකරුවා මමයි කියලා හිතනකොට බුදුහාමුදුරු පැහැදිලි කරන මේ කාරණා පහ ගැන හිතනකොට මොකද වෙන්නේ? අර දස සංයෝජන සම්පූර්ණයෙන්ම එක්කෝ යටපත් වෙනවා එහෙම නැත්නම් තුනී වෙලා යනවා කියලා පැහැදිලි කරනවා. ඒවට මතුවෙන්න තියෙන අවස්ථාව මතු නොවි යටපත් කරගෙන යන්න ඉඩක් හදලා දෙන්න පුළුවන්. නැත්නම් කාමච්ඡන්දය මතුවෙනවනේ. නෑ සක්කාය දිට්ඨිය මතුවෙනවනේ. ඊට පස්සේ සීලබ්බත පරාමාස ඒ වගේම කාමච්ඡන්ද ව්‍යාපාද ආදී දේවල් මේ මතුවෙන්නේ ව්‍යාපාදේ තරහව වෛරය අපි ලෝකයේ තුල වපුරගෙන ඉන්නේ. ඒවා සංයෝජනනේ. එතකොට මේවා මේ කියන සංයෝජන මතුවෙන්න ඉඩක් නැහැ. අපි ওই කාරණා පහ ගැන නිතර දෙවෙලි හිතනවා. අපිට ආය අමුත්තෙන් මේ ජීවිතය ගැන නඩත්තු කරන්න ජීවිතය පිළිබඳ අධිතක්ෂරෙන් හිතන්න මිනිස්සුත් එක්ක ගැටුම් ඇති කරගන්න සමාජය තුල ප්‍රශ්න නිර්මාණය කරගන්න අවස්ථාවක් අපිට ඇති වෙන මොකද අපි තුලින්ම ස්වයං ශික්ෂණයක් ඒ ඔස්සේ ගොඩනගනවා. ඒ ඔස්සේ ස්වයං ශික්ෂණයක් හැදෙනකොට ඒක අපි මේ සමාජෙදි කරන්නේ ලොකු මෙහෙවරක්. මොකද අපි හොඳ කෙනෙක් වෙනවා කියන එකම තව කෙනෙකුට ඒක ප්‍රතිලාභ ගොඩාක් හම්බ වෙනවා නේද? අපි කරුණාව ප්‍රකට කරනකොට, අපි දයාව ප්‍රකට කරනකොට, අපි මුදිතාව ඉදිරිපත් කරනකොට සමාජයට අපි වටිනා කෙනෙක් බවට පත් වෙනවා. ඒ නිසා සුවපත් වෙන මිනිස්සු සත්වෙන් අප්‍රමාණව ලෝකයේ ජීවත් වෙනවා. ඒක නිසා මේ කරුණා මෛත්‍රියෙන් යහපත් කල්යාණ පැවැත්මෙන් ජීවත් වෙන්නට මෙන්න මේ කාරණා පහ බුදුහාමුදුරු කියපු පරිද්දෙන්න නිතර සිහියට ගන්න ඕන. ඒක අනිවාර්යයි. ඕකට තව උදාහරණ කතන්දරයකුත් අපිට ගලප ගන්න පුළුවන්. දවසක් කොසල් රජතුමා බුදුහාමුදුරු දකින්න එනවා. කොසල් රජතුමා බුදුහාමුදුරු දකින්න ආවට පස්සේ බුදුහාමුදුරු කොසල් රජතුමාට ප්‍රකාශ කරනවා රජතුමනි ඔබට ඉන්නවා දූත මෙහෙවර කරන දූතයින් 4 දෙනෙක් 4 පැත්තෙන් එනවා. ඒ 4 දෙනා කියනවා රජතුමාට ඇවිල්ලා රජතුමනි දකුණු දිශාවෙන් මිනිස්සු යට කරගෙන විනාශ කරන විශාල පර්වතයක් කැරකි ඔබතුමා වෙත එනවා කියලා එක්කෙනෙක් කියලා පණිවිඩයක් දෙනවා. දකුණු පැත්තෙන් ඊට පස්සේ දකුණු පැත්තෙන් ගියපු එන දූතයාත් ඒ පණිවිඩයම දෙනවා. ඒ වගේම බටහිර පැත්තෙන් එන දූතයාත් වෙලා රජතුමනි ඔබට පණිවිඩය දෙනවා කොහොමද? විශාල පර්වතයක් මිනිස්සු යට කරගෙන විනාශ කරගෙන කැරකි ඔබතුමා වෙත එනවා. බටහිර පැත්තෙමුත් එනවා. ඉතින් ওই 4 දිශාවෙන් එන දූතෙන් 4 දෙනා එකම පණිවිඩය ඔබතුමාට දෙනවා. දැන් ඔබතුමා මොකද්ද කරන්නේ මේ පණිවිඩය දුන්නට පස්සේ? ඒ කියන්නේ මේ බුදුහාමුදුරෝ මේ පර්වත 4ක් කැරකි 4 පැත්තෙන් එනවා කියලා කිව්වේ ජරාවයි, ව්‍යාධියයි, මරණයයි කියන තුන. මේ තුنين ගැලවෙන්නට බැරි මට්ටමට සත්‍යින් පස්සේ මේ ධර්ම තුනම මේ එලවද්දි මේ අපේ පසුපස එද්දි රත්තුමාගෙන් බුදුහාමුදුරුවෝ අහනවා බුදුරජාණන් රත්තුමාගෙන් අහනවා රත්තුමනේ මේ ජරා ව්‍යාධි මරණ නැමැති මේ පර්වත 4 දිශාවෙන් ඔබ වෙත එනකොට ඒ කියන්නේ මෙතනින් අදහස් කරන්නේ මේ ධර්ම තුලින් අත්මිදිච්ච කෙනෙක් මේ ලෝකේ නැහැ. මේ ධර්ම තුරට යටත් නොවුණු කෙනෙක් මේ ලෝකේ නැහැ. එතකොට තමනුත් හිතනකොට මම ලෙඩ වෙනවා, මැරෙනවා, වේදෙනවා කියනකොට ඒහා සමානව මුළු ලෝකයා ගැනම අපි හිතන්න ගන්නවා මම විතරක් නෙවෙයි මගෙන් පරිබාහිර වෙන්න සියලු සත්ත්වේ මේ ධර්මතාව උරුම කරගෙන තිබෙන්නේ කියන එක හිතනවා. ඉතින් අර පොසොරත්තුමාට පැහැදිලි කරන බුදුහාමුදුරුවෝ මේ කියපු ජරා ව්‍යාධි මරණ නැමැති මේ පර්වත 4 අත්මෙදෙන්නට බැරි අත්හරින්නට බැරි මේ 4 තමන් පසුපස මෙහෙම කැරකින්ද ඔබතුමා ගන්න තීන්දුව මොකක්ද කියලා අහන රත්තුමානේ තීන්දුව කරු. ඊට පස්සේ රත්තුමා උත්තර දෙනවා බුදුහාමුදුරන්ට කොහොමද ධම්මචර්යාය සමචර්යාය කුසල කිරියාය පුණ්‍ය කිරියාය. අනේ බුදුහාමුදුරනේ ධර්මයේ හැසිරෙනවා මිස
සමචර්යාවේ හැසිරෙනවා මිස කුසල චර්යාවේ හැසිරෙනවා මිස පුණ්‍ය කිරියාය පින් කරනවා මිස අන්කල හැක්කක් නෑනේ බුදුහාමුදුරනේ කියලා රත්තුවා උත්තර. බුදුහාමුදුරේ තාම ඉහළින් නගේ කරනවා. එසේ රත්තුන ඔබ නිවැරදි ආකාරයෙන් නිවැරදි පිළිතුර සහ අවබෝධ කර ගැනීම ඉදිරිපත් කරා කියලා. එතකොට මේ හතර ගැන තව අපිට අප්‍රමාණ කාරණාවන් හම්බ වෙනවා. දැන් සිද්ධාර්ථ කුමාරයා සිද්ධාර්ථ අවදී ඉදිද්දී බෝසත් අවදීදී ඉදිද්දී ගත වෙච්ච ජීවිතය ගැන අපේ ධර්මයේ ඉතාම ලස්සනට පැහැදිලි කරලා තියෙනවා. රාජ කුමාරයෙක් හැටියට සිද්ධාර්ථ කුමාරයා ඉදිද්දී අර තියනවානේ හේමන්තකින්ම වස්සාන කියන මේ ඍතු තුනට රම්මේශ්වරම්ම සුභ කියලා මාලිගා තුනක් සකස් කරලා දුන්නානේ. රජතුමාට ඕන වුණා සිද්ධාර්ථ කුමාරයාට බෝසතාණන් වහන්සේට කොයි පැත්තින්වත් කලකිරීමක් ඇති නොවෙන්න පසුබිම හදලා දෙන්න. එතකොට මොකක්වත් ඇහෙන්වත් කායිකවත් මානසිකවත් ශාරීරිකවත් කිසිදු දුක්ඛදායී තත්වයක් ළඟා නොවෙන්න සැපසලසන්න තමයි සුද්ධෝදන රත්නට ඕන. නමුත් බෝසතාණන් වහන්සේ මාලිගාවේ ඉදීමේදී අර ස්ත්‍රීන්ගේ විකාර ආදිය දැකලා ඒ වගේම තමනුත් තනියම කල්පනා කරනවා මේ ලෝකේ ජීවත් වෙන මිනිස්සු ඔක්කොම වයසට යද්දී ඔක්කොම ලෙඩ වෙද්දී ඔක්කොම මැරෙද්දී මම විතරක් මේ ධර්මයෙන් අත්මිදී ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ නිසා මම ධර්මය හොයන්න ඕන. මම මේ කියන කාරණා තුنين අත්මිදෙන තැන හොයාගන්න ඕන. ජරා ව්‍යාධි මරණ නැති තැනටමයි යන්න ඕන. ඒ තමයි නිර්වාණ සාන්තිය. ඉතින් ඒ කියපු කාරණා සාක්ෂාත් කරගන්න ඕන කියන තැනට කල්පනා කළා සිද්ධාර්ථ කුමාරයන්ගේ තියෙන හිත සිද්ධාර්ථ කුමාරයම කල්පනා කරනවා මා තුල තිබෙන යොබ්බන මදය, ආරෝග්‍ය මදය, ජීවිත මදය කියන මේ මද තුනම ප්‍රහාණය කරලා මා විසින් මහාම අභිනිෂ්ක්‍රමණය කළ ධර්මය හොයාගෙන යන්න ඕන කියලා කල්පනා ඇති කරනවා. එහෙම තමයි අභිනිෂ්ක්‍රමණය කරන්නට තීන්දුව ගන්න. ତොර මේ ජරා ව්‍යාධි මරණ කියන මේ තුනම මිහිපිට අපිට පේන්න තියෙන සදාතනික ධර්මතාවය. මේ ධර්මතා තුන අපේ ඇස් ඉදිරිපිටම පේන්න තියෙනවා ලෝකෙ. දැන් සමහරෙක් කල්පනා කරන්න පුළුවන් මේ ධර්මයේ කියන දේවල් දැන් පරලෝ ගියාට පස්සේ මොකද වෙන්නේ? ඊළඟට අපි සුගතියකට යනවද මොකද වෙන්නේ කියලා සමහරවිට සැක සංකා තියෙන්න පුළුවන්. නමුත් බුදුහාමුදුරු පැහැදිලි කරනවා මිහිපිටදී අපිට අත්විඳින්න තියෙන මේ යථාර්ථවත් ධර්මය යථාර්ථ ස්වરૂපයේ Taman දැකලා පවින් අකුසලයෙන් අත්මිදලා Taman ජීවිතේ පවත්ව ගන්නට කටයුතු කරනවා නම් ආයෙ සසර ගැන බය වෙන්න දෙයක් නැහැ. පරලොවක් තිබුණා නැතත් Taman ආරක්ෂිතයි. එහෙම තමයි පරලෝක ගැන විශ්වාස නොකරන අයට කියන්නේ මිහිපිට ජීවිතය ආරක්ෂා කරගන්න කියලා. ඒ කියන්නේ කායික, වාසික, මානසිකව අකුසල් වල දුස්චරිත යෙදෙන්න එපා කියලා. එතකොට මේ ධර්ම කාරණාවන් පහත් එක්ක ජාති ජරා ව්‍යාධි මරණ ගැන නිතර මෙනෙහි කිරීම ලොකු ප්‍රතිලාභ සමුදායක් අපේ ජීවිතයට හම්බ වෙනවා. ඒ වගේම බුදුහාමුදුරු ඊළඟට අපිට දේශනා කරපු තව සූත්‍ර ධර්මයක් තමයි අර අම්මාට සහ දරුවාට අම්මා සහ දරුවා දෙන්නා එකිනෙකා වෙනුවෙන් ඕනෑම කැපකිරීමක් කරන්න සූදානම්මයි. අම්මාගේ ජීවිතය රැකගන්න දරුවා ඕන තරම් ඕන විදිහට කැප වෙනවා. දරුවාගේ ජීවිතය වෙනුවෙන් අම්මා තාත්තා ඒ විදිහට සැකසෙනවා. නමුත් බුදුහාමුදුරු පැහැදිලි කරනවා මේ දෙන්නටම එකිනෙකා වෙනුවෙන් පෙනී ඉන්න බැරි කාරණා තුනයි ලෝකෙ තියෙන්නේ. මාගේ අම්මා වයසටපත් නොවේවා ඒ වෙනුවට මම වයසට යෑවා කියලා දරුවා හිතනවා නම් ඒක කවදාවත් ලෝකෙ වෙන්නේ නැහැ. අම්මත් හිතනවා නම් දරුවා ගැන මම වයසට යාවා මගේ දරුවා නම් වයසට යන්න එපා කියලා හිතනවා නම් ඒකත් ලෝකෙ කවදාවත් වෙන්නේ. මරණීය ධර්මතාව ගැනත් එහෙමයි. අම්මා විසින් දරුවා ගැන හිතනවා නම් මගේ දරුවා මිය දෙන්න එපා ඒ වෙනුවට මම මිය දෙන්න කියලා හිතුවට දරුවා මිය නොයීමෙන් මිය යෑමෙන් වළකින්නේ නැහැ. නැවතින්නේ නැහැ. ඒ ධර්ම දුර්මයි. අම්මා පිළිබඳව දරුවා විදිහට හිතුවත් අම්මාටත් ඒ ධර්මයේ කියන මේ සත්ත්ව බුද්ධිල ભેද
කිසිවකින් තොරව ජරා ව්‍යාධි මරණ කියන මේ තුන ලෝකේ ඉන්න හැම කෙනාටම පොදු සාධාරණ ධර්ම. මේ තුනම අපි ඉස්සරහා මේ ලෝකේ පේන්න තියෙන්නේ අපිව හික්මවා ගන්නමයි. අපිව වැරද්දෙන් නිදහස් කරගන්න තමයි මේ ධර්මතා තුන ලෝකේ අපි ඉස්සරහාම පේන්න තියෙන්නේ. ඉතින් අපි මේ මෑත ලංකාවේ සිදුවෙච්ච ඛේදවාචක දිහා බලන මිනිස්සු කොයිතරම් අනපේක්ෂිත ඉදිරිදී වෙච්ච සිදුවීමක්ද. ඒ කවුරුත් හිතුවේ නැතුව ඇති. ඒ බඳු व्यसනයක් තමන්ගේ ජීවිතේ තව ගොඩාක් කාල ජීවත් වෙන්න කාලය තිබිච්චව ඉන්නේ නැති. නමුත් ජීවිතය සහ අවස්ථා සබහාදහම ක්‍රියාත්මක කරන විදි ගැන අපිට බලාපොරොත්තු අපේක්ෂා එහායින් තියාගන්න බෑ. ඒ තරම් මේ ජීවිතය හරීම මේ व्यसනයටපත් වෙන්නට ඕන විටක පුළුවන් අවස්ථාවක් තියෙන. හරියට අර දිහේ ඇඳි ඉරක් හා සමානයි. බොහෝම ශනිකව විනාශයටපත් වෙන්න පුළුවන්. ඒ වගේම තනකොළ අග තිබෙන පිනිමිදක් කොයි වෙලාවෙ බිමට වැටේද? කොයි වෙලාවෙ ලිහිලා වැටේද? මෙව වෙයිද කියලා අපිට උපකල්පනය කරන්න බෑ. ඒ තරම් ශනේකින් ජීවිතයේ කියන දේ නැති වෙන්න පුළුවන්. ඒ නිසා බුදුහාමුදුරු පැහැදිලි කරන්නේ මේ කියන ධර්ම කාරණා පහ ගැන නිරන්තරයෙන්ම සසර ඉන්න තමන්ගේ ජීවිතේ පුරාවටම කල්පනාවට සිහියට ගැනීමෙන් අපි ළඟ තියෙන අර නොමග යාමට කාරණා වෙන ආරෝග්‍ය මදය නිරෝගීකම නිසා කෙනෙක් නිරෝගීකමින් මත් වෙලා වැරදි කායික ක්‍රියාවලට යොමු වැරදි වාචික ක්‍රියාවලට යොමු වෙනවා. වැරදි මානසික ක්‍රියාවලට යොමු වෙනවා. එතකොට මේ වැරදි කායික වාචික මානසික කියලා කියන්නේ දස අකුසල. දස අකුසල්ම තමයි. දස අකුසල් වල කායිකව කෙරෙන කොටස් හතරක් තියෙනවා. එතකොට වාචිකව කෙරෙන අකුසල් වෙනම තියෙනවා. මානසිකව කෙරෙන අකුසල් තුනක් තියෙනවා. නේද? ප්‍රාණඝාත, අදත්තාන, කාම මිත්‍යාචාරය වැනි දේවල් කායික අකුසල. මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා වාචික අකුසල. අවිද්‍යා, ව්‍යාපාද, මිච්ඡාදිට්ඨි මානසික අකුසල. එතකොට මෙන්න මේ කියන අකුසල් වලට නැඹුරු නොවි Taman ආරක්ෂිතව ජීවිතය සනසිලිදායක ජීවිතයක් ගෙවන්න නම් අර නිරෝගීකම නිසා ඇතිවෙන ආරෝග්‍ය මදය හෝ තාරුණ්‍ය නිසා ඇතිවෙන යොබ්බන මදය හෝ ඒ වගේම ජීවිතේ මරණයට පත්වෙන්නේ නැහැ කියලා ජීවිතය ගැන අදි탁සුරින් හිතන ජීවිත මදය කියන මේ තුන ශනිකම ක්‍රමයෙන් තුනී වෙන්නට ඉඩ සැලසෙනවා. මේ කරුණු පහ ගැන නිතර හිතනවා. එතකොට බය වෙන්න දෙයක් නෑ. අපේ කල්ැතුම සූදානම්. කල්ැතුම අපි ධර්මාභෝධ ප්‍රඥාව ඇති කර මේ ධර්මයේ කියන දේ ඇත්තටම කෙනෙක්ගේ අතුලාන්තයෙන් ලොකු පුහුණුවක් ඇති කරන්නට කියලා දෙන දෙයක්. මේ වගේ සදාචාරය ගැන ඔය බටහිරවත් යුරෝපයේවත් අපි දේශාන්තරේ දැකලා තියෙනවා. මෙහෙම මේ දේ කරන්න මේ දේ නොකරන්න කියලා මේ සදාචාරය ගැන සමාජය දැනුවත් කරන පසුබිමක් ඒ රටවල නැහැ. ඒ නිසා අපිට ලැබිලා තියෙන හොඳ දෙයක් තමයි මේ හොඳ දේ ගැන නැවත හිතන්න හරි මේ බණ ආසන එක, සිල් සමාදන් වෙන එක, ඒවා ගැන නැවත හිතන්න අවස්ථාවන් ලංකාවේ ඕනෑ තරම් අපිට අවස්ථාවක් තියෙනවා. බටහිර සමාජවල කෙනෙක්ට අහම්බෙන් හම්බුනොත් තමයි අර වගේ වරමාව කිව්වා වගේ අර වගේ පාංශුකල අවස්ථාවක හරි මොනවා හරි සහසම්බන්ධයක් නිසා ඒගොල්ලෝ සම්බන්ධ වෙලා හිටියා. ඒ වගේට ඒගොල්ලෝගේ ලාභයක් විදිහට සමහර විට එක ධර්ම කාරණාවක් දෙයක් අහන්න ලැබෙන්න පුළුවන්. නමුත් අපිට තියෙන ලොකුම ප්‍රතිලාභය තමයි අපිට ජීවිතේ පුරාවට ධර්මයේ පුහුණු කරන්න සංස්කෘතිකවම වශයෙන් පසුබිමක් හැදිලා තියෙනවා. ගේ දොරේ ඉඳන්ම ධර්මයේ පුහුණු කරන්න අවස්ථාවක් තියෙනවා. අම්මා තාත්තලා ධර්මයේ පුහුණු කරන අය. ඒ නිසා දරුවෝ සුවපත් වෙනවා. දරුවෝ දහම් පාසල් ආවට පස්සේ ඒ හරහා ධර්මය ගැන දැනගන්න ඉඩක් ලැබෙනවා. ඊට පස්සේ පොයි දවසට පන්සලට ඇවිල්ලා සිල් ගත්තට සිල් සමාදන් වුණාට පස්සේ දවස පුරාම ප්‍රායෝගිකව යෙදෙන්න අවස්ථාවක් තියෙනවා. ධර්මයට කැප වෙන්න ධර්මයේ අත්දැක බලන්න ඉඩක් තමයි මේ සිල් ගන්නවා ගැනීමේ දවසේදී භාවනා කරන්න ධර්ම සාකච්ඡා කරන්න මේ දවසම කැපෙලා ප්‍රමාණවත් කාලයක් තියෙනවා.
ඉතින් ඒ වගේ හැම දෙයකින්ම අවස්ථාව සැලසිච්ච රටක් තමයි ලංකාව ඇත්තට. අනිත් රටවල ඇයට නෑ දවස් 5ේම මිනිස්සු කාර්යබහුල. පන්සලකට ආවොත් ඉන්නේ ගොඩාක් විට සෙනසුරාදා දවසක් හෝ එහෙම නැත්නම් මාස ගාණක් දිනයක් වෙන් කරන්න තමයි. එහෙම ඉන්න බැරි වෙන්නේ ඒගොල්ලෝගේ ජීවිත කාර්යබහුල වෙලා තියෙනවා. රැකියාව නොකරනොත් එහෙම තමන් ගත්තු ණය, වියකේදම්, ඒ සෞඛ්‍ය පැත්තට තියෙන ඉන්ෂුරන්ස් ආදී ඒවා ගෙවා ගන්න ක්‍රමයක් නැති වෙලා යනවා. ඉතින් මේ අපි යන්නේ වාසනාවක්. අපිට ගෙදර ගියත් ඒ පසුබිම තියෙනවා. අම්මා තාත්තලා සම්මාදිට්ඨියේ ඉන්න නිසා දරුවන්ට ධර්ම මාර්ගයේ ගමන් කරන අවස්ථාවක් සජීවීව මේ ලෝකයේ තුලම නිර්මාණය වෙලා තියෙනවා. ඒක නිසා මේ ධර්මයේ අසනවා සහ ධර්මයේ දැනගන්නවා කියන්නේම අපි තුල ස්වයං ශික්ෂණයක්. අභ්‍යන්තරයෙන්ම තමන් තුළ ලොකු පරිවර්තනයක්. මේ දැක්මයි මේ වෙනස් කරන්නේ මිනිස්සුන්ට. බණ අහලා ප්‍රඥාව ඇති කරගන්නවා කියන්නේ අපි ජීවිතය දිහා දකින විදිය. ජීවිතය දිහා බලන විදිය. ජීවිතය දිහා වටහා ගන්න විදිය වෙනස් කරගන්නට තියෙන හොඳම මාර්ගය තමයි ධර්මමය ප්‍රඥාවෙන් බුදුහාමුදුරුවෝ යථාර්ථයේ හිතලානේ මේ ලෝකෙින් මේ ධර්මය පැහැදිලි කරන්නේ. එතකොට ඒක නිසා බුදුහාමුදුරුවෝ දන්නවා කර්ම විශ්ය, සත්ත්ව විශ්ය, ලෝක විශ්ය කොහොමද කියලා. ඒවා බුදුහාමුදුරුවෝ සියුම් බුද්ධ ඥාණයෙන් දැනගෙන තමයි ලෝකයට පැහැදිලි කරන්නේ. මහණෙනි මෙන්න මේ ධර්මය Taman මේ කියන සමහර බුදුහාමුදුරුවෝ පැහැදිලි කරනවා. මේ කාරණාව මා කියන නිසාම මේක පිළිපදින්න පසුබට වෙන්න එපා. ඔබම මේ දේ අත්දැක බලන්න. ඒ වගේම බුදුහාමුදුරුවෝ සමහර තැන්වල කියනවා මේ කාරණා ඔබ ප්‍රායෝගිකව යෙදෙන්න මම ඊට අප වෙනවා කියලා පැහැදිලි කරනවා. ඒ තරම් බුදුහාමුදුරුවෝ ප්‍රත්‍යක්ෂයෙන් ගැඹුරින් දැනගත්තු වටිනා ඉගැන්වීමක් තමයි අපිට ලැබිලා තියෙන්නේ. ඒ වටිනා ඉගැන්වීමේ කොච්චර වටිනවද කියන එක නිම කරන්න බෑ. අමිල යහපත් විපාක මිනිසුන්ට මෙලවින් පමණක් නෙවෙයි, පරලොවෙන් පමණක් නෙවෙයි, විමුක්තිය දක්වාම සැපයගෙන දෙන දෙයක් තමයි ධර්මය කියලා. ඒ නිසා ඔබ බොහොම වාග්යවන්තයි. අද මේ 2025 වර්ෂය ඉවර වෙගෙන එන අවසාන 15 පොහොය දවස තමයි අද දවසේ. ඉතින් ඔබට සතුට වෙන්න පුළුවන් මේ වර්ෂේ පුරාම අකණ්ඩව සිල් ගත්තා නම්, භාවනා කරා නම්, බණ ඇහුවා නම්, ඒ ගැන ඔබ නැවත හිතලා සතුට වෙන්න. තවදුරටත් ඊළඟ ලැබෙන කාලවලදී පුළුවන් ප්‍රමාණයෙන් ධර්මයේ පුහුණු කරන්න, ධර්මඥානෙ වැඩියෙන් ඇති කරගන්න. ඥානෙ ඇති කරගන්නවා වගේ මේවා කායිකවත්, මානසිකවත්, වාසිකවත් යොදවන්නටයි අවශ්‍ය. ඒ යෙදවීමෙන් තොරව, භාවිතයෙන් තොරව අපි දැනගත්තාට පමණක් අපි සම්පූර්ණ වෙන්නේ නැහැ. අපි ගොඩාක් දේවල් දැනගත්තට වැඩක් වෙන්නේ නැහැ ඇත්තටම. ගොඩාක් දේවල් දැනගන්න ඕනේ. ඒවා අපි සිතින්, කයින්, වචනෙන් යොදවන්නම ඕන. එතකොට තමයි මේ දේ හරියටම දැනගත්තා වෙන්නේ. ඒ නිසා අපි අද දවසේදී සාකච්ඡාවට ගත්තු බුදුහාමුදුරුවෝ මේ සූත්‍රයේ නම තමයි ඨාන සූත්‍රය. බුදුහාමුදුරුවෝ දේශනා කරන මේ සූත්‍රය අපිට හම්බ වෙන්නේ අංගුත්තර නිකායේ පංචක නිපාතයේ තමයි මේ කාරණා පහ හම්බ වෙන්නේ. නැවතත් මේ සූත්‍රයේ ආරම්භය ගැන හිතනවා නම් පංචමාන බික්කවේ ඨානානි අභින්නම් පච්චරික්කිතබ්බානි. මහණෙනි, නිතර සිහි කරන්න ඕන කාරණා පහක් තමයි තමන් ලෙඩ වෙනවා, වයසට යනවා කියන එක, ලෙඩ වෙනවා කියන එක, මරණයටපත් වෙනවා කියන එක, සහ තමන් ඇලුම් කරන, ආසා කරන, ප්‍රිය කරන, බැඳී ඉන්න අර එක වචනෙන් කියන සබ්බේහි මේ පියගේ මනාපේ. මම ප්‍රිය කරන, ඇලුම් කරන, මනාප කරන හැමදේම කිව්වම හැමදේම කියන එක වචනය තුල තමන්ට හිතන්න පුළුවන් තමන් ඇලුම් කරන දේවල්, තමන් කැමති දේවල්, තමන් බැඳී ඉන්න දේවල් සහ සබ්බේ කියන වචනය තුලදී අපි ලෝකයේ විවිධ ජීවිත විවිධාකාරයෙන් මේ වස්තු ආදීන්ට ඇලුම් බැඳීම් ඇති කරගෙන තිබෙන්නේ. ඉතින් ඒ නිසා මේ හැමදේම විනාශයටපත් වෙන සුළුයි, නැසෙන සුළුයි, විනාශ වෙන සුළුයි කියන එක හිතන්න කියනවා. ඒ වගේම තමන් කරන කියන හොඳ දේ සහ
නරක දෙහි ස්වාමීත්වයේ අයිතිකරු උරුමකරු වෙන්නේ Tamanmai අන් අයෙකු නෙවෙයි කියන එක කර්මය පිළිබඳව හිතන්න කියලා කියනවා. මේ කාරණා පහ ගැන කෙනෙක් හිතනවා නම් එයා තුළ තියෙන සංයෝජන සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කාමච්ඡන්ද ව්‍යාපාද රූප රාග අරූප රාග මානෝද්දච්ච අවිච්ඡා ආදී සංයෝජන එක්ක සාමුලින්ම නැති වෙලා යන්න පුළුවන් නැත්නම් මේක ක්‍රමයෙන් තුනී වෙලා යන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ නිසා තමන්ගේ කායික වාසික සුචරිතය තව තවත් දියුණු වෙනවා. ඒ හේතුව නිසා මෙන්න මේ කාරණා පහ ජීවිතේ පුරාවට නිතර සිහි තබා ගැනීමට අවශ්‍ය කාරණාවන් පහක් හැටියට බුදුහාමුදුරු දේශනා කළා. ඉතින් අපි මේ කාරණාවන් පහ භාවිතයට ගන්නට පුහුණු කරන්නට අදිස්ථාන කරගමු. ඒ සඳහා ඔබ හැම දිනාටම සියලු ධර්මයේ ආශිර්වාදයෙන් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරගමු. මෙතෙක් වේලා පුරාවට අපි ධර්ම සාකච්ඡාන් වශයෙන් මේ සූත්‍ර ධර්මයේ සාකච්ඡා කළා. එයින් අත්පත් වන පුණ්‍ය සම්භාරය ධර්ම ශ්‍රවණයට සම්බන්ධ වුණු සියලු දේව දේවී සමූහයා වෙත අපි අනුමෝදන් වේවා. දෙවියන් මේ පින් අනුමෝදන්ව දිව්‍ය තේජානුභාවයන් ඇති කරගෙන සාංශාරික විමුක්තියම සලසා ගනිත්වා කියලා දෙවියන්ට ප්‍රාර්ථනා ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහි පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා හොඳයි අපි නැවතත් මේ ධර්මානුශාසනාව සඳහා අනුග්‍රහය දක්වන පින්වතුන්ට අපි පින් අනුමෝදන් කරමු. උතුරුමුවල පදිච්චි ආර්.එම්. හේමලතා මණිකේ මහත්මිය තමයි අද දවසේදී ධර්මානුශාසනාවට අනුග්‍රහය දැක්වේ. ඉතින් අද දවසේ උපන්දිනයේ සමරන ආයුෂාන්‍ය දියණියට ඒ වගේම විදේශගතව රැකියාවේ නියුතු අමිත් තෙරන්ද පුතුණුවන්ට මියගිය කරවිත ස්වාමි පුරුෂයාටත් මිලාන් සංජු බෑනාටත් ඒ වගේම අපවත් වේවදාල අපේ නායක හාමුදුරන් වහන්සේටත් මියගිය අනිකුත් හැම දෙනාටම අපේ මේ පින් අනුමෝදන් වෙත්වා. මියගිය හැම දෙනාම සාංශාරික සුගතියම සලසා ගනිත්වා කියලා අපි දවසක් සාදු කියලා පින් අනුමෝදන් කරනවා. හැම දෙනාට කියලා සම්මානයි.